අයිබෝන් එමෝටම අද අපි කියල දෙන්න යන්නේ කෝමද හික් පාට්න ප්‍රෝයකින් හික්විෂන් ඩිවයිසස් එඩ් කරන්නේ කෝමද කියල තම අපි අද කියල දෙන්න යන්නේ මුලින්ම වාලා හික් පාට්න ප්‍රෝ එක ඕපන් කරගන්න ඊට පස්සේ ගිල බැලුවනම් වාලට පේනවා මෙතන සයිට් කියල එකක් තියෙනවා සයිට් එක ක්ලික් කරන්න ඊට පස්සේ උඩ බලන්න එඩ් සයිට් කියලා තියෙනවා අනිතික එහෙම නැත්නම් මෙතන මං සයිට් එකක් එඩ් කරපු එකක් තියෙනවා එඩ් සයිට් එකට ගියා නම් ඔයාලා ලොකේෂන් එක දාලා ඔයාලගේ සයිට් නේම් එක දාලා ඇඩ්‍රස් එක දාලා ඒ ටික දාලා ඕකේ කරන්නයි තියෙන්නේ ඊට පස්සේ මේ වගේ සයිට් එකක් ඔයාලා හදා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන ක්ලික් කරමු ක්ලික් කරලා උඩ බලන්න add device කියලා තියෙනවා add device එකකින් ක්ලික් කරමු ඒක ඔක්කොටම කලින් මුලින්ම අපි ගිහලා බලමු අපේ points එක කීයද තියෙන්නේ කියලා බලා ගන්න points 110ක් තියෙන්නේ ඊට පස්සේ ආපහු site එකට එන්න add කරපු site එකකින් ක්ලික් කරලා ඊට පස්සේ add device එකට එන්න add device එකකින් තියෙනවා scan QR code කියලා ඔයාලා දන්නවා QR එක hik connect එකට connect කරන්න QR එක scan කරොත් මේක add කරගන්න පුළුවන් device එක නැත්නම් add device manually කියලා තියෙනවා ඒකෙන් මොකක්ද තියෙන්නේ device එකේ serial number එක ගාලා ඔයාලා add කරන්න තියෙන්නේ එහෙම නැත්නම් IP domain එක දීලා device name එක IP address එක port username එක password එකක් ගාලා add කරන්නයි තියෙන්නේ අද අපි බලමු කොහොමද එකම LAN එකකින් තියෙන device එක කොහොමද add කරන්න කියලා මේකත් තව option එකක් තියෙනවා synchronize device from hic connect කියලා ඔයාලගේ hic connect එකකින් තියෙනවනම් ඒක හික් පාට්න ප්‍රෝ එකට සින්ක්‍රොනයිස් කරගන්න පුළුවන්. දැන් අපි බලමු LAN එකකින් කොහොමද ඒ කියන්නේ එකම network එකකින් ඔයාගේ phone එකයි DVR එකයි නැත්නම් NVR එකයි නැත්නම් access control එකයි එකම network එකකින් එකම wifi එකකින් connect වෙලා තියෙනවා නම් මේ option එකකින් ඔයාලට ලේසියෙන් add කරගන්න පුළුවන්. මෙතන ගියා නම් ඔයාලා බලන්න මෙතන දාලා තියෙනවා power on all devices then wait for the indicator lights කියලා. ඒක indicator light එක on වෙනකන් බලන්න කියලා තියෙන්නේ. අපි already on කරලා තියෙන්නේ. ඊට පස්සේ done කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා on නම් wifi එක මෙතන මාරු කරගන්න පුළුවන්. ඔයාලගේ හරියටම wifi එකක් එකම network එකකින් තියෙන wifi එක switch wifi එක දුන්නොත් ඒක මාරු කරගන්න පුළුවන්. මෙතන done කියලා දෙන්න. ඊට පස්සේ finding device on the LAN කියලා වැටෙනවා. මේ බලන්න මම DVR එකක් කනෙක්ට් කරලා තියෙන්නේ. DVR එක මෙතනින් පෙන්නනවා. ඔයාලා devices කීපයක් අයි කරලා තියෙනවා නම් මේ ඔක්කොම devices ටික මෙතනින් පෙන්නනවා. ඒකින් ඔයාලට ඕන device එක විතරක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ next කියලා දෙන්න. ඊට පස්සේ මෙතන device එකට ඔයාලා දීපු password එක. ඒ කියන්නේ DVR එකට හෝ NVR එකට ඔයාලා දීපු password එක මෙතන ගන්න. ඊට පස්සේ okay දෙන්න. ඊට පස්සේ ඒක synchronize වෙනවා. දැන් okay complete කියලා වැටෙනවා. ඊට පස්සේ next කියලා දෙන්න. ඊට පස්සේ device එක select කරලා ආපහු okay කියලා දෙන්න. චුට්ටක් wait කරන්න. ඊට පස්සේ මේක 100ට එනකම් දැන් device adding fail කියලා වැටෙනවා. මේක වෙන කෙනෙක්ගේ device එක මේක add වෙලා තියෙන්නේ කියලා තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපි unbind කරගන්නත් පුළුවන්. device එක unbind වුණා. ඊට පස්සේ finish කියලා ආවා. මෙතන finish එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ device එක add කරලා ඉවරයි. දැන් ඔයාලා ඕනනම් කස්ටමර්ට මේක ඉවර කරලා මේක hand over දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගිහිල්ලා මේකට ගිහිල්ලා බලමු. දැන් බලන්න මගේ points ගානක් වැඩි වෙලා තියෙන්නේ. 2500 add device එකට වැටලා තියෙනවා. මේ විදිහට ඔයාලා devices add කරගන්න පුළුවන්. add කරගන්න පුළුවන්. අපි ඔයාගේ points එක ගානත් වැඩි කරගන්න පුළුවන්. thank you එමොටම